භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ලද මිහිරි ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය මහා සංඝරුවනට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. කෝපයෙන් තොර ජීවිතය. අද මාතෘකාව එයයි. කෝපය කියන්නේ පින්වතුනි තමන්ගේ ජීවිතය විනාශ කරලා දාන දෙයක්. තරහව කියන්නේ තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන දෙයක්. මෙන්න මේ ක්‍රෝධය නිසා සමහරු තමන්ගේම අම්මව මරනවා, තමන්ගේම පියාව මරනවා, තමන්ගේ සහෝදරයව මරනවා, සහෝදරියව මරනවා. හිතන්න එතකොට කෝපය මොනතරම්නම් දරුණු දෙයක්ද? සුළු දෙයකට සමහර වෙට සහෝදරකම් නැති කරගන්නවා. ක්ෂණික කෝපය. මේ දේවල් නිසා මිනිස්සු මොනතරම්නම් විනාශයට පත් වෙනවද? එක්තරා මිනිස්සෙක් පින්වතුනි කශ්‍යප බුද්ධ ශාසනය වෙච්ච සිදුවීම. කශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සුමන කියලා සිටුවරයෙක් හිටියා. මේ සුමන කියන සිටුවරයා බොහෝම ශ්‍රද්ධාවන්ත, ගුණධර්ම වලින් යුක්ත හොඳ සිටුවරයෙක්. ඉතින් මේ සිටුවරයා දවසක් යනකොට එක්තරා මිනිහෙක් හිසේ ඉඳන්ම පාදයේ දක්වාම පොරවගෙන හොඳට බුදි. ඉතින් මේ මිනිහයා දැකලා මේනම් රාත්‍රී ඇවිදින දවල්ට බුදියන එකෙක් වෙන්න ඕනේ කියලා ওই විදිහේ කතාවක් කිව්වා. මේක ඇහිච්ච අර මිනිහයා නිදාගෙන හිටියේ නෑ ඒ වෙලාවේ. අර පොරවගෙන හිටපු රෙද්ද අයින් කළා. බැලුවා අර සිටුවරයාගේ මූණ දිහා. බලලා සිටුවරයා දැක්කේ නෑ. බලලා සම්පූර්ණයෙන්ම හිසේ ඉඳ පාදාන්තය දක්වා වෛරයෙන් බැලුවා. වෛර බැඳගත්තා සිටුවරයාගේ. දැන් ඉතින් පින්වතුනි මට උඹ මෙහෙම කිව්වා නේද? අර බලන්න අර පොඩි වචන දැන් පලි ගන්නවා. මේ සිටුවරයාගේ එක කුඹුරක් ගෙනි තිබ්බා. දැන් ඊට පස්සේ කුඹුර ගිනි තියලා කියලා දේවකයෝ ගිහිල්ලා සිටුවරයාට කියද්දි සිටුවරයා කියනවා කමන්නේ. ඕ ගිනි තියපු එක්කෙනා ඒක කුසලයේ කරගෙන එයා එහෙමම ඒක ගෙනියාවි. ඒක කමන්නේ. අපි මොකටද ඒ ගැන හොය අකුසල රැස් කරන්න කියලා ඒකත් ඇල්ලලා දැම්මා. ඊට පස්සේ පින්වතුනි තවත් කුඹුරු දෙක තුනක් කොහොම ගෙනි තිබ්බා. ඒ සිටුවරයාට ගාණක්වත් නැහැ. ඊට පස්සේ මොකද කළේ? හරක් ගාලේ ඉන්න හරක්ගේ කකුල් කැපුවා ගිහිල්ලා. ඒ සිටුවරයා කිව්වා නේ මේ සතුන්ට බෙහෙත් කරන්න. ඒගොල්ලන් කරන අකුසල් ඒගොල්ලන් ගෙනියා. ඔය විදිහට ඉතින් ඒකත් දැන් ඉතින් අරය හොයනවා මොකක්ද මේ සිටුවරයා කැමතිම දේ. ඒ සිටු මැදුරේ සේවකයෙක්ට හිතවත් වෙලා දැනගත්තා. බුදුරජාණන් වහන්සේට හදලා දීපු සුගන්ධ කුටිය ගැන තමයි දිවා රාත්‍රී දෙකේ හිතන්නේ කියලා. ඒක ගැනම හිත සතුටු වෙනවා. හරි මම වැඩේ කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා පිටට වැඩියට පස්සේ අර සුගන්ධ කුටියට ගිනි තබලා විනාශ කළා. සිටුවරයා ඇතුළු සියලු දෙනාම එතනට පැමිණියා. සිටුවරයා අනේ මට තවත් පිනක් කරගන්න පුළුවන්, තවත් මේ වගේම සුගන්ධ කුටියක් හදන්න පුළුවන් කියලා සතුටු වුණා. ඊට පස්සේ පිමුතුනේ
සුගන්ධ කුටියක් නැවත වතාවක් හදලා දැන් විවෘත කරන දවසේ අරයා කේන්තියෙන් පිහියක් අරගෙන හංගවගෙන ආවා මමම ඉවරයක් කරනවා කියලා හිතුවා. ඊට පස්සේ අවසානයේ පුණ්‍යානුමෝදනා කරද්දි කියනවා අනේ මේ පින මේ මට කරදර කරපු මට නැවතත් මේ වගේ සුගන්ධ කුටියක් හදන්න පුළුවන් උනේ ඔහු නිසා. ඒ නිසා ඔහුට මුලින්ම පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරද්දී අරයාගේ පෙය වැටුණා. කකුල් දෙක බදාගෙන ගිහිල්ලා අනේ සමාවිල්ලුවා. පාරක් වැඩි අකුසලයක් කරගෙන ඉවරයි. අනේ මට ඔබ වහන්සේ වෙනුවෙන් සේවය කරන්න දෙන්න. මමයි මේ දේ කළේ. හේතුව ඇහුව අර කාරණාව කිව්වා. උඹ මාත් එක්ක මංගාව සේවය කළොත් එහෙම උඹ මොනවා කරයිද දන්නේ නැහැ. ඒ නිසා මංගාව සේවයට එන්න එපා කිව්වා. සමාව දුන්නා. හැබැයි එතනින් පස්සේ මිය ගිහිල්ලා භූත පිඹුරෙක් වෙලා ඉපදුණා. දවසක් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ යනකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දැක්ක හිසේ ඉඳන් නැට්ට දක්වාම පිලිස්සීගෙන ගිහිල්ලා ආය නැට්ටේ ඉඳන් හිස දක්වාම පිලිස්සීගෙන යන භූත පිඹුරු ප්‍රේතී. බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ තමයි මේක පැහැදිලිවම දේශනා කළේ. බලන්න පිමුතුනි කෝපේ තරම් මාගන්ධියා බලන්න. මාගන්ධියා බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මෙන්න මේ කුණු ශරීරය ගැන. මම පාදයෙන්ම ස්පර්ශ කරන්න කැමති නෑ. හැබැයි මාගන්ධියා වෛර බැඳගත්තේ නැද්ද? බුදුරජාණන් වහන්සේට මොනතරම් චෝදනා කරාද? මොනතරම් අකුසල් කරාද? යහපතක් වුණාද? සාමාවතී ඇතුළු පිරිස 500ක්ම අමුවේ පුලුස්සලා මැරුවා. බලන්න කෝපේ තරම කෝපේ මොනතරම් වෙනස. අදටත් අපායි දුක් විඳිනවා. බලන්න දේවදත්ත සේර වාණිජ ජාතකේ වෛර බැඳගත්තේ බෝධිසත්වරු ආත්ම ගානක් වෛරයෙන් වෛරය ඇවිල්ලා දැන් අපාය දුක් විඳිනවා. බලන්න මේ කෝපේ නිසා. කෝපේ නිවා ගන්න තියෙන එකම ක්‍රමය තමයි මෙත්සිත පැතිරවීම, මෛත්‍රිය. අපි මීට කලින් කරණීයමෙත්ත සූත්‍රයේ අර්ථය පැහැදිලි කරලා දුන්නා. පින්වතුනි මේ මෛත්‍රිය කියන දේ සුළුපටු දෙයක් නෙවෙයි. මෙත්සිත පැතිරීම සුළුපටු දෙයක් නෙවෙයි. අපේ හිත සම්පූර්ණයෙන්ම ද්වේෂයෙන් නිදහස් වෙලා යන දෙයක්. කෝපයෙන් නිදහස් වෙලා යන දෙයක්. ඒ වගේම තමයි රාග ද්වේෂ මෝහ කියන අකුසල් ධර්ම යටපත් කරනවා. ඒ වගේම තමයි පින්වතුනි අසුරු සෙනක් ගහන මොහොතක් මෙත්සිත පැතිරවීම අටපිරිකර කඳු ගණන් ගොඩ ගහලා ඒ වගේම දානමාන කඳු ගණන් ගොඩ ගහලා මොනතරම් දන් දුන්නත් අර අසුරු සෙනක් ගහන මෛත්‍රියක් වඩන පිනට සමාන වෙන්නේ නැහැ. එච්චර මෙත්සිත බලවත්. මෛත්‍රිය බලවත්. මෙත්සිත වැඩිම අපි පුරුදු කරන්න ඕන. මේ ද්වේෂය කියන දේ පින්වතුනි ඇති වුණොත් එහෙම තමන්ගේ අම්මව ඝාතනය කරනවා. බලන්න දැන් අජාසත් රජතුමා රාජ්‍ය ලෝභයෙන් තමන්ගේ පියාව ඝාතනය කළා. ද්වේෂය නිසා රාජ්‍යත්වයට තිබ්බ කෑදරකමෙන් ද්වේෂය ඇති වුණා. තමන්ට හිතපු පියාව ඝාතනය කළා. බලන්න දෙමව්පියෝ මොන තරම්නම් දරුවන්ට යහපත උදා කරලා දෙනවද? ඒ වගේම දෙමව්පියෝ වගේම තමයි දෙමව්පියන්ගේ දෙමව්පියෝ කිරියම්මලා අත්තලා ඔවුන් මොන තරම් දරුවන්ට ආදරේද? ඒ වගේ දේපල වෙනුවෙන් ඔවුන්වත් ඝාතනය කරන ඒ වගේ දේවල් කරන පුද්ගලයන් ඉන්නවා. ඉතින් පින්වතුනි මේ කෝපේ පාලනය කරගන්න කොහොමද? මේ කෝපේ ආදීනව ගැන සිහි කරන්න ඕන. ඒ කියන්නේ මේ කෝපය මට යහපත පිණිස පවතින්නේ නැහැ. අන් අයට යහපත පිණිස පවතින්නේ නැහැ. අයහපත පිණිසමයි පවතින්නේ. මේ කෝපය නිසා මිනිස්සු කී දෙනෙක් නම් විනාශයට පත් වෙලා තියෙනවද? විනාශ මුඛයට ඇද වැටිලා තියෙනවද? මොන තරම්නම් ජීවිත හානි වෙලා තියෙනවද?
මොන තරම්නම් බෙල්ල වැල දාගෙන නැති වෙලා තියෙනවද? මොන තරම්නම් බුදුන්ගේ කාලේ අපායේ ගිහින් තියෙනවද කියලා ඔය විදියට සීකල ද්වේෂය යටපත් කරන්න පුළුවන්. ඒ වගේම මුලින්ම තමාට මෛත්‍රිය කරලා අන් අයට මෛත්‍රී කරලා කරුණාව දක්වලා ඔය විදියට ද්වේෂය යටපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳම දේ තමයි නිරන්තරයෙන්ම කරණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කිරීම. ඒ වගේම තමයි බුද්ධානුස්සති භාවනාව පුරුදු කරන්නේ. බුදු ගුණ සිහිපත් කරනවා. අන්න එතකොටත් මෛත්‍රිය බලවත් වෙලා ද්වේෂය යටපත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ කරුණු කාරණා ඔබ හොඳට මතක තියාගන්න. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මේ පිටුවහලක් කරගන්න. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.